Hi guys, ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මං හිතනවා. ඉතින් අද ලස්සන දවසක්. ඉතින් මේ ලස්සන දවසේ ලස්සන වෙන රහසක් තමයි මම අද ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Let's go. මම අද ඔයාලට කියලා දෙන්නේ බොඩි එකටයි ෆේස් එකටයි දෙකටම යූස් කරන්න පුළුවන් ස්ක්‍රබ් එකක්. ඉතින් මේකට අපිට පළවෙනි ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට ඕන වෙන්නේ හාල්. ඉතින් අපිට හාල් වලින් සන්ටැන්ස් විමු කරගන්න පුළුවන්. ඒ වගේම හාල් වලින් ගන්න පුළුවන් තව බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම ගන්න දෙවෙනි ඉන්ග්‍රීඩියන්ට් එක තමයි කස්තුරි කහ. ඔයාලට උයන්න ගන්න කහ වුණත් මේකට යූස් කරන්න පුළුවන්. ඉතින් මම පර්සනලි ගොඩක් ආස කස්තුරි කහ මගේ ස්කින් කෙයාර් වලට එකතු කරගන්න. මේක ඔයාලගේ ඇක්නිස් වලට ගොඩක් හොඳයි. ඒ වගේම හැම පැහැපත් කරනවා. මේ තියෙන්නේ මම ගන්න තුන්වෙනි ඉන්ග්‍රීඩියන්ට් එක බේබි ඔයිල්. ඔයාලට මේකට කොකොනට් ඔයිල් ගන්නත් පුළුවන්. ඉතින් මේ ඔයිල් වලින් අපේ හැමේ තියෙන ඩ්‍රයි ගතිය නැති කරගන්න පුළුවන්. ඒ වගේම හැමට ෂයින් එකක් ලබා දෙනවා. ඒ වගේ බෙනිෆිට්ස් ගොඩක් ඔයිල් වලින් ලබා ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ නෝමල් ස්කින් එකක් හරි ඩ්‍රයි ස්කින් එකක් හරි නම් ඔයාලට පුළුවන් මේ ඔයිල් එක ස්ක්‍රබ් එකට ඇඩ් කරගන්න. ඔයාලට තියෙන්නේ ඔයිලි ස්කින් එකක් නම් ඔයාලට පුළුවන් ඔයිල් වෙනුවට කොමාරික ඇඩ් කරගන්න. එහෙනම් අපි බලමු කොහොමද ස්ක්‍රබ් එක හදාගන්නේ කියලා. අපි දැන් ඉස්සරෝම හාල් එක පැය 2ක් 3ක් වගේ පෙඟෙන්න තියන්න ඕනේ. මේ තියෙන්නේ පැය 3ක් විතර පෙඟෙන්න දාපු හාල් එක. අපි දැන් මේ හාල් එක හොඳට සෝද ගන්න ඕනේ. පළවෙනියට හොදගන්න වතුර ටික අයින් කරලා දෙවෙනි වතාවට හොදගන්න වතුර අපි තියාගන්න ඕනේ. ඇයි ඒ වතුර ඕන වෙන්නේ කියලා මම ඔයාලට කියන්නම්. දැන් අපි හාල් ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගන්න කලින් මේකට කස්තුරි කහ ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බේබි ඔයිල් මේස හැඳි 2ක් විතර ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මම දෙවෙනි වතාවට හොදලා තියාගත්ත මේ හාල් වතුර වලින් පොඩ්ඩක් ඇඩ් කරගන්නවා. අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි මේක ගොඩක් බ්ලෙන්ඩ් කරගන්නේ නැහැ. මොකද අපි මේක ස්ක්‍රබ් එකක් විදිහට යූස් කරන නිසා. දැන් අපි ස්ක්‍රබ් එක ඇප්ලයි කරගමු. අපි මේ විදිහට ස්ක්‍රබ් එක ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් මම ඔයාලට අද මේක මගේ අතට තමයි ඇප්ලයි කරලා පෙන්නන්නේ. ඉතින් ඔයාලට මේක ෆේස් එකටයි මුළු ඇඟටමයි දෙකටම යූස් කරන්න පුළුවන්. අපි ස්ක්‍රබ් එක ඇප්ලයි කරගත්තට පස්සේ අපි මේක වේලෙනකම් විනාඩි 30ක කාලයක් වගේ තියාගන්න ඕනේ. ඉතින් විනාඩි 30කට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් මේක වතුර වලින් හොදන ගමන් හිමීට ස්ක්‍රබ් කරගන්න අයින් කරන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ වොෂ් කළාට පස්සේ ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. පැක් එක ඇප්ලයි කරපු අතයි අනිත් අතේ වෙනස ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. ලාස්ට් ස්ටෙප් එක විදිහට ඔයාලා යූස් කරන ඕනම බොඩි ලෝෂන් එකක් ඇප්ලයි කරගන්න පුළුවන්. මේ ස්ක්‍රබ් එක සතියට එකපාරක් වගේ කරන්න. ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔයාලගේ මැරුණු හැම ඉවත් කරලා සමට හොඳ පෝෂණයක් ලබා දෙන්න. ඉතින් ඔන්න ඔහොම තමයි අද වීඩියෝ එක එන්ඩ් වෙන්නේ. මේ වගේ ලස්සන vlogs මම ඔයාලට අරගෙන එන්නම් ඉස්සරහටත්.
එහෙනම් මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.